මේ රූපෙදී මහාචාර්ය ඇල්බර්ට් අයින්ස්ටයින් හරි අපූර්ව කතාවක් කියනවා එක වෙලාවක. මොකක්ද ඔහු කියන්නේ? ඔබ මාළුවාගේ හැකියාව ගස් නැගීමෙන් තක්සේරු කරයි නම් සදාකල් මෝඩයෙකුසේ පෙනෙනු ඇත කියලා. සදාකල් මෝඩයෙකුසේ පෙනෙනු ඇත මාළුවාගේ හැකියාව ගස් නැගීමෙන් බලන්න ගියෝ. දැන් බලන්න මේ රූපෙදී මේ ඉන්නේ පන්ති කාමරයක්. කවුද මේ ඉන්න ශිෂ්‍යෝ? දැන් බලන්න කුරුල්ලෙක් ඉන්නවා, වඳුරෙක් ඉන්නවා, පෙන්ගුයින් ඉන්නවා, අලියෙක් ඉන්නවා, මාළුවා ඉන්නවා, සීල් මත්ස්‍යයෙකුත් ඉන්නවා, බල්ලෙකුත් ඉන්නවා. ඒතර මේ ඉන්නේ ගුරුවරයෙක්. මේ මොකද්ද මේ පාඨමාලාව? මේ පාඨමාලාව තමයි ගස් නැගීම පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව. ඒතර මේ ගුරුවරයා පුදුමාකාර මහන්සියක් අරගෙන උගන්වනවා. දැන් අලියා ගිහිල්ලා කොහෙද? තනියෙන් ටියුෂන්. යා ගෲප් ක්ලාස් යනවා හරි යනවා. දැන් මාළුවා ඉන්ඩිවිජුවල් ටියුෂන් දාලා ගොඩාක් අමාරු වැඩි. ඒතර මාළුවා ටියුෂන් පන්ති 5කට යනවා. ඊළඟට අලියා ගත්තාම රිවිෂන් යනවා, තියරි යනවා, රේ යනවා, මෙහි යනවා, ගෙදෙට්ට ගුරුවරු වෙනවා, අම්මා බයිනවා. තුමාකාර යුද්ධයක් දාලා දැන් මාළුවටත් ගස් නැගින්න උගන්වනවා, අලියටත් ගස් නැගින්න උගන්වනවා, වඳුරටත් ගස් නැගින්න උගන්වනවා, ඔක්කොටම උගන්වනවා. මේ යුද්ධය ඉවර වුණාම ඔබ දන්නවා අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙන විභාග දෙපාර්තමේන්තුව විභාගේ පවත්තා. විභාගේ පැවැත්වුවාම යන්න එනවා ඉංග්‍රීසි ලකුණු ටික. ඊට පස්සේ අපි පෝර්ණ ලංකාවේ පළවෙනිය අයිලන්ඩ් ෆස්ට් කියලා අපි කියනවා. ලංකාවේ දෙවෙනිය, ලංකාවේ තුන්වෙනිය. කවුද දැන් මේ පන්තියේ අයිලන්ඩ් ෆස්ට්? මේ පන්තියේ අයිලන්ඩ් ෆස්ට් වෙන්නේ වඳුරා. වඳුරා. දැන් ඔබ දකිනවා වඳුරා බෑන් කණ්ඩායම එනවා, රතු පළස් උඩින් එනවා. තත වඳුරා හෙන්න පොර. තත වඳුරට ටිකක් පොඩි ගහනවා, අන්තිමට වඳුරයි ප්‍රින්සිපල් රිපෝට් එක උදානවා. Facebook එකේ වඳුරා කතා කරනවා, මාධ්‍යයෙන් යනවා වඳුරා හොයාගෙන. කියලා වඳුරත් එක්ක සාකච්ඡා කරනවා. දැන් අලිය හෙන්න දුකයි. මාළුවාට හිතා ගන්න බෑ දැන් වඳුරා ගස් ගියේ කොහමද කියලා. අපි එකම පන්ති හිටියේ. හැබැයි වඳුරාගේ අම්මයි අලියාගේ අම්මයි පළු යන්න බනිනවා. අලියාගේ අම්මා කියනවා උඹේ කඳ විතරයි බూరు බලපන් අර වඳුරා ඉන්න තැන. තොපිට පස්සේ කාලෙක තේරෙයි අපි කියපුවා. ඒතර අලියත් ඉවරයි, මාළුවත් ඉවරයි. පුදුමාකාර බැනුම් තෝගයක් අහන්න වෙනවා අර වඳුර ගස් නැගපු සිද්ධියත් එක්ක. දැන් බලන්න මේ අපේ අධ්‍යාපනයේ හැදිලා තියෙන විදිහ ගැන තමයි මම ඔබට මේ කිව්වේ. ඒතර මේක තමයි අද පන්ති කාමරේ යථාර්ථය. මේක තමයි අද පන්ති කාමරය තුළ සිද්ධ වෙන්නේ. එතකොට ඇයි අපි අලියට දුන්නේ සහතිකයක් ගස් නගින්න බෑ කියලා? උට ගස් අදින්න පුළුවන් කියලා සහතිකයක් හම්බුණා නම්. ඔබ මාළුවට දුන්න නම් ගස් නගින්න බැරි වුණාට මාළුවට පීනන්න පුළුවන් කියලා සහතිකයක්. මාළුව හොඳට ඉන්නවා. දැන් මාළුවටත් දීලා ගස් නගින්න බෑ කියලා, අලියටත් සහතිකයක් දීලා ගස් නගින්න බෑ කියලා. පස්සේ කාලෙක මොකද වෙන්නේ? අලියා ඉස්කෝලෙන් එළියට විසි වෙනවා, මාළුවා එළියට විසි වෙනවා. වඳුරා යනවා ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට. ගිහලා වඳුරා එතන හොඳට ඉගෙන ගන්නවා. පස්සේ එළියට එනකොට රස්සාවක් නැහැ. ඒ පාර රැකියා විරහිත උපාධිධාරී සංගමේ සමාජික. කොහොම හරි අලියා එම්මෙන් ගිහලා ජර්මන් ටෙක් ගිහලා මාළුවා හොටෙල් ස්කූල් ගිහලා ඔන්න පස්සේ කාලෙක බලනකොට අලියා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ පෝට් කම්පැනි ඔටෝමොබයිල් ඉන්ජිනේර කෙනෙක්. මාළුවා හොඳ චෙෆ් කෙනෙක්. අපි වඳුරා හොවන් ඉන්නවා රැකියා විරහිත උපාධිධාරී සංගමේ සමාජික වෙලා. දැන් බලන්න මේක ප්‍රතිසංස්කරණයේ විය යුතුද නැද්ද? මේක මේ පොල් ගහලා විසඳන්න පුළුවන්ද මේක? මේක ප්‍රතිසංස්කරණය කරන්න ඕන. අපිට අවශ්‍යයි මාළුවා වෙන ආකාරයට තේරුම්ගෙන, අලියව වෙන ආකාරයට තේරුම්ගෙන, වඳුරාව වෙන ආකාරයට තේරුම් ගන්න අධ්‍යාපන ක්‍රමයක්. මේ ඔක්කොම එක පන්තියේ දාලා මේ නැටුම කරලා බෑ. මේ වෙනකොට අපිට එහෙම ක්‍රමයක් නැහැ. අපි මහා විනාශයක් මේ කරගෙන තියෙන්නේ. හරි. ඔන්න බුද්ධිය කතාව. එහෙනම් මේ බුද්ධිය මොකටද? මගේ දක්ෂතාවයන් වලින් මගේ තියෙන විභවය මතු කරගෙන ඊට අවශ්‍ය රැකියා පහසුකම්, ඊට අවශ්‍ය ආර්ථිකය හොල මම රටට දායක වෙලා මගේ වෘත්තික ජීවිතයක් හදාගන්න මේ බුද්ධිය අවශ්‍යයි. ඒ වගේම බුද්ධිය සාමාන්‍ය ජීවිතේට ගැටලුවක් විසඳගන්න, පවුලක් කරන්න බුද්ධිය අවශ්‍යයි. හැබැයි බුද්ධියෙන් ජීවිතය සාර්ථක වෙන්නේ 20%යි. දැන් අපේ සමහර ක්‍රිකට් ක්‍රීඩකයෝ, සමහර කලාකාරයෝ, සමහර වෛද්‍යවරු, සමහර ඉංජිනේරු මහතුරු, සමහර මහතුරු දැක්කාම ජීවිතය සාර්ථක නැහැ. හැබැයි අති දක්ෂයෝ. හැබැයි ජීවිතය අසාර්ථකයි. එහෙනම් මං කිව්වා
තටු දෙකක් ඕන අපිට පියාඹන්න. මොකද ඊළඟ තට්ට. ඔබට මතක ඇති. ඊළඟ තට්ට. මොකද්ද? දැන් ඊට කලින් මම මෙන්න මේ ස්ලයිඩ් එක පෙන්නලා යනවා. දැන් බලන්න මෙන්න මේ කතාව. මේක අපිට හොඳ විශිෂ්ට උදාහරණයක්. ඔය අපි කිව්ව බුද්ධි කතාවට. විභාගයේ ඇතැම් විෂයන් මා අසමත් වූ අතර මාගේ මිතුරා ඒ සියලුම විෂයන් ඉහළින් සමත් විය. අද ඔහු මයික්‍රොසොෆ්ට් සමාගමේ ඉංජිනේරුවෙක් වන අතර මම එහි හිමිකරුවෙක්. මේ ලෝක ප්‍රසිද්ධ මහා විද්වතා මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතු බිල් ගේට්. ඔහු මොකද කියන්නේ? මෙන්න ඔහුගේ කතාව. මේ තමයි අපි කතා කරපු බහුවිධ බුද්ධියේ සාරාංශය.